ආයිබෝවන්. ඉතින් ඔන්න අද ආවා රත්නපුරේ. සමන් දේවාලේ පෙරහැර තියෙනවා. මේ පෙරහැරත් එක්කම සංවිධානය කරලා තියෙනවා ෆොටෝග්‍රැෆි කම්පිටිෂන් එකක්. මේ රත්නපුරේ ස්කෝල කීපයකට. ඉතින් ඒ වැඩේට තමයි අද අපි යන්නේ. ඉතින් ඒ සෙෂන් එකක් තිබ්බා මේ පෙරහැරක් කොහොමද ෆොටෝග්‍රාෆ් කරන්නේ මොන වගේ දේවල්ද අපි සලකා බලන්න ඕනේ කියලා ඉල්ල. මේ වගේ දේවල් ටිකක් අපි සෙෂන් එකේදී කතා කරා. දැන් ඉතින් පොඩි සෙට් එකක් අරගෙන ඉවරලා අපි යනවා සමන් දේවාලයට ගිහිල්ලා අපි බලනවා මෙතන ලෑස්ති වෙන්නේ කොහොමද මෙතන අපි පොසිෂන් වෙන්න ඕනේ මේ වගේ ගොඩක් දේවල් ටිකක් අපි බලනවා රයිට්. ඉතින් ওই දේවල් ටික තමයි තියෙන්නේ. දැන් මෙතන බස් එක ඇවිල්ලා තියෙනවා. බස් එකේ නැගලා ඉවරලා අපි යන්න හදන්නේ සමන් දේවාලයට. හරි කියලා බලමු ලොකේෂන් එක කොහොමද රෙඩි වෙලා තියෙන්නේ කින්දමන්ද විස්තර ටික අපි බලමු ගිහිල්ලා. අපි ඇවිල්ලා ඉන්නේ සමන් දේවාලයට. අපි දැන් ලොකේෂන්ස් වලට පොඩ්ඩක් යන ගමන් ඉන්නේ. දැන් ලොකේෂන්ස් වලට ගිහලා බලනවා කොයි පැත්තේද කොයි හරිද මේක ෂූට් කරන්න පුළුවන් කියලා. ක්ලාස් එක ඉන්ස්ටිටියුට් එකේ තුන් දෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා මගෙත් එක්ක වැඩේට. හරි ඒගොල්ලන්ටත් හොඳ අයිඩියා එකක් තියෙයි මේක කොහොමද ෂූට් කරන්න කියලා. ඒගොල්ලන්ගේ පළවෙනි පෙරහැර ෂූට් කරනවා. ඒකින්ද බලමු වැඩේ යන විදිහ. ඒකට අපි දැන් යන්නේ ලොකේෂන් එකට. යා. කොහෙද මෙහෙන් යන්නේ? ආරයිට්. එතකොට ඒකේ නම තමයි සුරරද සමන් පෙළහර. ඒක තමයි මේ ඉවෙන්ට් එකේ නම ෆොටෝග්‍රැෆි කම්පිටිෂන් එකේ. ඉතින් බලමු දැන් අද ලෙක්චර් එක දුන්නා. ඊළඟ ඒගොල්ලෝ ෆොටෝග්‍රාෆ්ස් කරන්න ඒගොල්ලෝ පොසිෂන්ස් වලට යනවා. ගිහිල්ලා ඒගොල්ලෝ ෆොටෝග්‍රාෆ්ස් කරලා ඉවරලා ඒ ෆොටෝස් ටික ඒගොල්ලෝ සබ්මිට් කරනවා පෙරහැරෙන් පස්සේ. සබ්මිට් කරලා ඉවරලා ඒ ටික ජජින් වලට අපි ගන්නවා. අරගෙන ඉල්ල අපි එකකින් තෝරනවා මොනෝක්‍රෝම් එකක්, ඊට පස්සේ කලර් එකක්, ඊට පස්සේ ස්ලෝ ෂටර් එකක්. මේ ටික තමයි අපි තෝරන්නේ මේ ඉවෙන්ට් එකේ. මේ කට්ටිය තමයි මෙතන ඉඳලා ෂූට් කරන්නේ. මෙතන තමයි ඒගොල්ලෝ ෂූට් කරන ලොකේෂන් එක මම හිතන්නේ බලමු. මේ මෙතනද ෂූට් කරන්නේ මේගොල්ලෝ ඉන්නේ. මෙතන ඉන්නේ. හරි. මෙතන ඉඳලා තමයි මේගොල්ලෝ වැඩේ ෂූට් කරන්නේ. මේ ලොකේෂන් එක. බරාවි ටිකක් තියෙනවා ගෙනල්ලා. පොඩි බට්ටෝ ටිකක්. හොඳයි. පාස් එකක් හම්බෙලා තියෙනවා මටයි තව අනිත් ජජ් කරන්න ආපු දෙන්නටයි. එතකොට දැන් මෙන්න මේ පාර දිගේ තමයි පෙරහැර යන්නේ. ඉතින් මම මේ උඩමළුව පැත්තට යන්නේ. උඩමළුවට යන්න දෙන්නේ නැහැ පාස් එකක් නැතුව. ඉතින් පාස් එකක් හම්ුණා. දැන් උඩමළුව පැත්තට ගිහිල්ලා බලන්න හදන්නේ මේක ඇතුළේ වෙන සිද්ධි ටික මොනවද කින්දමන්ද කියලා. රයිට් බලමු ගිහිල්ලා අද වැඩේට මම පාවිච්චි කරන්නේ A74 එකයි 7200 2.8 G master එක පාවිච්චි කරන්නේ. මම wide lens එකක් යන්නේ. අද මට නිකන් මේ පෙරහැරේ අර portraits ටිකයි ඒ වගේ specific shots ටිකකට තමයි යන්න ඕනේ. ඉතින් තමයි මම ඒ වගේ lens එකක් අතේ lens එකක් අරන් ආවේ. දැන් මෙතනින් යන්න පුළුවන්. මෙතනින් උඩමළුවට යන්නේ. මෙතන අලිටි ක්‍රීමක් බැඳලා තියෙනවා. මේ ටිකේ පුළුවන් ඇතුළට යන්න බෑනේ. ඇතුළට උඩට යන්න දෙන්නේ ඔෆිෂියල් මීඩියා එකේ කට්ටිය. රයිට්. අපිට එතකොට මේ ටිකේ වතපුටු මැද ටිකේම ගහන්න පුළුවන් පාස් එක තියෙන හින්දා. ඒක තව පොඩ්ඩකින් වහනවා ඔක්කොම අලි ටික අස්සර ගත්තට පස්සේ මෙතනින්. මෙතන අලි ටික ඔක්කොම බැඳලා ඉන්නේ මෙතනද? ඔව් ඔක්කොම අන්දන්න ගන්න මෙතන. මෙතන. ඔව්. එතකන් අපිට මේ ෆොටෝ ටික ගන්න පුළුවන්. එතකන් ගන්න පුළුවන්. ගත්තට පස්සෙත් අර පාස් එකෙන් ගන්න පුළුවන් සම්පූර්ණ. එලගිරි නියමයි. හරි ඉතින් මගෙත් එක්ක වැඩේට අද ඉල්ල ඉන්නවා රසික ඇවිල්ලා ඉන්නවා. ඒත් එක්කම සසිඳු ඇවිල්ලා ඉන්නවා ජජින් වලට. ඒකට මෙතන මේගොල්ලෝ දැනට ඇතුලේ වෙන වැඩේ ෆොටෝග්‍රාෆ් කර ඉන්නේ. බලා ගන්න පුළුවන් රසික පොඩි try එකක් දෙනවා ෂොට් එකකට. ඉතින් රසික ගාව තියෙනවා වයිඩ් ලෙන්ස් එකක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් 24 එකගේ පාක් වෙන්න ඕනේ. ඒකෙන් තමයි ඌ ඉවෙන්ට් එකම කවර් කරන්නේ. අද වයිඩ් එකේ ඉඳලා ඉවරලා එයාට zoom ලෙන්ස් එකක් තියෙන්නේ. වයිඩ් එකේ ඉඳලා ඉවරලා ටෙලි පැත්තට එනකම් ෆොටෝග්‍රාෆ්ස් වලට එයාට යන්න පුළුවන් මේ සම්පූර්ණ ඉවෙන්ට් එකේ. වැඩේ යන රසිකගෙන් අහලා බලමු මේ
යාගනුත් මොන හරි අපිට විස්තර ගන්න පුළුවන් මේ පොඩ්ඩක් යාගනුත් කාලා බලමු මේ ඇයි ඒ වගේ ලෙන්ස් එකක් තෝරගන්න හේතුව ඔද මේ පෙරහැරේ මොන ෆොටෝග්‍රාෆ්ස් ටිකද කවර් කරන්න කියලා. හරි. පාසික පොඩි වීඩියෝ එකක් යනවද? ඕකේ. මේ වාගාව දැන් තියෙන ලෙන්ස් එක මොකද්ද? මාගා තියෙන 24-70 ලෙන්ස් 24-70 එක. f4ද 2.8? 2.8. හරි මේ මට කියන්න දැන් මම අද 70-20ක් ගන්නේ මම ගොඩක් වෙලාවට මේ ඔය පෝර්ට්‍රේට්ස් එකයි ස්පෙસિෆික් එක ෂොට්ස් ටිකක් තමයි යන්න හදන්නේ. දැන් වාගාව තියෙන 24-70ක් නේ. ඔව්. ඒ 24-70 ගෙනාවේ මේකට. මොනවද යන්න හදන ෂොට්ස් ටික? මගේ අද ගොඩක් අයිඩියා එකක් තියෙන්නේ පොඩ්ඩක් වයිඩ් ඇන්ගල් ෂොට්ස් ටිකට යන්න. ඊට අමතරව මම 70 රේන්ජ් එකෙත් පෝර්ට්‍රේට් පැත්තටත් යන්න මගේ අයිඩියා එකක් තියෙනවා. බලමු ඉතින් ලයිට් එක එන විදිහත් එක්ක පොඩ්ඩක් ප්ලෑන් කරලා තින්නේ පොඩ්ඩක් වෙනස් විදිහක ටිකක් ගන්න. මම හිතුවට වැඩිය ලයිට් එක පොඩ්ඩක් ඩල් වෙලා තියෙන්නේ. අපි බලමු ඉතින් ෂොට් එකකට යන්න. හරි මෙතන මම දැක්කා ෆොටෝග්‍රාෆියක් ගන්න මෙතන මොකද්ද මෙතන සිද්ධිය මේ කතන්දරේ තියෙන්නේ? මෙතන මේ මල් මාල අමුන්න එකක් තියෙන්නේ කාට් එකත් එක්ක. කාට් එකට මේ යාළුවගේ මෙතන මම වෙන ෆ්‍රේම් එකක් දැක්කින් තමයි මම පොඩ්ඩක් try කරේ ගන්න. මේක ඔයා කීවෙනි පාරද ෂූට් කරන්නේ? කලින් try කරා. මං කියන්නේ මේ සමන් දේවල් දෙවෙනි පාර. දෙවෙනි පාරනේ. මම ගිය පාරත් මෙතන try කරා ෂොට් එකක් ගන්න. මට හරියට පර්ෆෙක්ට් හම්බුන්නේ නැහැ. මම පාරත් මම බලනවා මෙතන ෂොට් එකක් try කරනවා. බලමු. එතකොට රසිකයි මමයි සසින්දුයි තමයි අද මේක කම්පිටිෂන් එකේ ජජ් කරන්නේ. ඒතොර ඒත් එක්කම අපිට පාසස් ටිකක් හම්බුණා වැඩේ ඇවිල්ලා ෂූට් කරන්න. chance එකක්. ඉතින් බලමු වැඩේ යන විදිය කොහොමද කියලා. මට මෙතන ඉදිනකොට තව දැනගන්න දෙයක් ලැබුණා මේ කරඬුව ඇතාගේ පිටට තියෙන තැන. මෙන්න මෙතන ඕගලන්ට පේන ඇති මෙතන පිටිපස්සේ තැනක් තියෙනවා මෙන්න මෙතන. මෙතන තමයි ඔය අතාගේ පිට කරඬුව තියෙන තැන. බේස් කරන තැන. ඒකට අතා මෙතන ගෙනයි මට ඒකත් මම හිතන්නේ ගන්න පුළුවන් වෙයි. කරඬුව තියෙන එක මේ ඒකත් මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ කරඬුව තියලා ලෑස්ති කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකත් එක්ක මම ඔයගලන්ට ෆොටෝස් ටිකක් පෙන්නන්නම් කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඉතලා ඈතට පේනකොට හරි ලස්සනයි. බලමු ෆොටෝස් එකට ගිහිල්ලා. අහලා බලමු මේ කරඬුව වඩම්මන අතා කවුද කියලා ඉවරලා. මේ කරඬුව වඩම්මන්නේ මේ අතා කවුද? නම? මොකක්ද නම? සංඝරාජා. සංඝරාජා. right. සංඝරාජා තමයි කරඬුව අද වඩම්මන්නේ. මේ සංඝරාජා මේ ජනරාජනේ. ජනරාජා තමයි කරඬුව වඩම්මන්නේ. දැන් මේ මෙතන එන්නේ යාද? එයාව ලේකේ ලෑස්ති කරලාද තියෙන්නේ? मैं अतर ही ना लहती कर रहे इतनी අර පැත්තෙන් යනවා. හරි. ධනරාජානේ නම. right. ඒකට කරඬුව වඩම්මන එක්කෙනාගේ නම තමයි ධනරාජා. දැන් බලමු ධනරාජාව බලන්න යන්නේ මේ. right. අර ඉන්නවා. right. ඉතින් බලමු ඔන්න ඉන්නවා ධනරාජා. මෙයා තමයි කරඬුව වඩම්මන එක්කෙනා. බලමු. එයාගේ හොඳ ලස්සන ෆොටෝස් ටිකක් මම ගන්න try එකක් දෙනවා. හරි ලස්සන දල ඇතෙක්. හරිම ලස්සනයි. මොකද යාර පොඩි විශේෂ සැලකිල්ලක් තියෙනවා. මොකද කරඬුව වඩම්මන කට්ටිය සාමාන්‍යයෙන් වෙනම තමයි බඳලා තියෙන්නේ. මොකද යාර විශේෂ ආරක්ෂාවක් සහ සැලකිල්ලක් දෙනවා. විශේෂයෙන්ම කරඬුව වඩම්මන ඇත්තුන්ට. මම පෙරහැර ගහපු කියන්නේ දාදාමාලිගාවේ පෙරහැර ගහනකොට නැදුම්ගමුවේ රාජාගේ මම ෆොටෝ එකක් ගහලා තියෙනවා පෙරමුණේ එනකොට ඒ ෆොටෝග්‍රාෆ් එක හරිම ලස්සනයි. මම ඒකත් ඔයගලන්ට තිබ්බොත් මම මෙතනදී වීඩියෝ එකේම දාන්න. හරිම ලස්සන ෆොටෝග්‍රාෆ් එකක්. ඉතින් බලමු ධනරාජාගෙත් අද ෆොටෝ ටිකක් ගන්න පුළුවන් වෙයි. බලමු. හරි. කලින් අර නැටුම් ටික බලන්න ගිහලා ඇත්තු ටික දැක්කට පස්සේ මම ආපහු ඒ පැත්තට ගිහලා දැන් ඔය ආපහු යන ගමන් එතන තව ඇතෙක් යනවා. හරි ලස්සනයි. වල ඇතෙක්. ටිකක් යනවා ගහන්න පුළුවන් ඉතින් දන්නේ නැහැ බලමු.
මොකක් හරි විශේෂ සිද්ධියක් කියන මොකද කට්ටියකට තමයි කට්ටියක් ඇතන ඉන්නවා ඒ කට්ටියට පේන්න තමයි නටන්නේ ෆොටෝස් ගන්න පුළුවන් මේ බෝඩ් එකට බලන්න ගැහුවම පොරොස්සියක් දාන්නම් දැන් මම හිතන්නේ කරඬුව තියන්න යන්නේ ෂොට් එක මිස් වුණා මට එතන ඉඳලා අගල ගිහලා බලමු මේ මම හිතන්නේ කරඬුව තියලා තියෙන්නේ යන්න පුළුවන්ද කියලා බලමු කරඬුව තියෙන එක හරි අතුලට ආවා පාස් එකත් එක්ක එන්න පුළුවන් වුණා මේ දැන් මෙතන කරඬුව තියලා නැහැ තාම මෙතන මේ අලියව ලෑස්ති කරන ගමන් ඉන්නේ කරඬුව තියන්න ඒකට තාම කරඬුව වඩම්මලා නැහැ මෙතන ඔයන්න බලා ගන්න පුළුවන් ඇත්තෝ ටික ඔක්කොම අලි ටික ලෑස්ති කරලා තියෙන්නේ මේ රෙඩි කරලා තියෙන්නේ අර පොඩ්ඩක් දඟලන කෙනෙක් වගේ දැන් මෙතනට වස්නායක නිලමේතුමා එනවා පොඩ සද්ද වැඩි පෙර සද්ද වැඩි නිලමේතුමා මෙතනට ඇවිල්ලා තියෙන්නේ පෙරහැරකින් වඩම්මගෙන එනවා එතකොට දැන් නිලමේතුමා මෙතනින් ඇතුළට ගිහිල්ලා කරඬුව තැම්පත් කරන එක සිද්ධ කරනවා විදිහට තමයි වැඩේ යන්නේ ඒකට පෙරහැරකින් තමයි නිලමේතුමාව වඩම්මගෙන එන්නේ අර නැටුම් ටිකෙන් පස්සේ තමයි මෙතන සිද්ධ වෙන්නේ දැන් අතාව සරසලා ඉවරයි ඔයගලන්ට එතන ඇතා ඉන්නවා ඇතාව සරසලා ඉවරයි මෙතන දැන් තියෙන්නේ කරඬුව තැම්පත් කරන එක තමයි මෙතන කරන්න තියෙන්නේ right බලමු කරඬුව තැම්පත් කරන එක වීඩියෝ එකක් ගන්න බැරි විදිහට මම ෆොටෝ එක දාන්න කරඬුව තැම්පත් කරන එකේ right පෙරහැර පටන් ගන්න යන්නේ කරඬුව ඔක්කොම තැම්පත් කරලා ඉවරලා ඒ වැඩ කටයුතු සියල්ල ලෑස්ති කරලා තියෙන්නේ දැන් පෙරහැර පටන් ගන්න ලෑස්ති වෙඩිලා දැම්මා දැන් අපි තැනට යන්න හදන්නේ අපි ෆොටෝස් ගන්න තැනට දැන් බලන්න ඔක්කොම කට්ටිය මේ රෙඩි වෙලා පෙරහැරට මේ පාර දිගේ තමයි පෙරහැර යන්නේ එතකොට මේ ටිකේ තමයි කට්ටිය ඔක්කොම රෙඩි වෙලා ඉන්නේ එතකොට මේ විදිහට තමයි වැඩි යන්නේ අපි බලමු දැන් ලොකේෂන් එකට තරම් කරන කට්ටියත් එතන හිටියා කෝල් මේ ටික ගාගෙන තරම් කරන කට්ටියත් එතන හිටියා අඳුරන සෙට් එකක් ඉන්නවා ඩෑන් සෙට් එකක් ඉන්නවා ඉන්දරින් යන්නේ thank you hari right මෙතන තමයි ෂූට් කරන්නේ ෂූට් කරන සෙට් එක මේ හැරි ඉන්නවා එතන මමත් මෙතන ඉඳලා තමයි වැඩේ ගෙනියන්නේ බලමු පොරොස්සිය අතන කැප්චර් කරගත්තා ඒ ටිකක් දාන්න මේ ටිකේ තමයි පෙරහැර එන්නේ එතකොට මේ හැරි ඉඳලා ගත්තොත් හොඳට ලයිට් එක තියෙනවා සාමාන්‍ය පෙරහැරක් ෂූට් කරනකොට පොඩ්ඩක් බලන්න ඕනි මේ ඒ පෙරහැර එන පාර දිගේ ලයිට් එක කොහොමද තියෙන්නේ කියලා. මොකද ඒකත් එක්ක තමයි අපිට ෂොට්ස් වලට එන්න පුළුවන්. නැත්තම් ගාන ෂොට්ස් එක අන්ඩර් එක්ස්පෝස් වෙලා හැම ෆොටෝග්‍රාෆ්ස් එක අලු වෙන්න පුළුවන්. ඒ හේතුව. පෙරහැර එන ගමන් තියෙන ඈත මම මෙතනට දැන්ට රෙඩි වෙලා ඉන්නේ. ගිනි බෝල කරකන ෂොට් එකට යන්න. ඒතර මෙතනදී මම try එකක් දෙනවා full shot එකක් ගන්න ගිනි බෝල කරවගෙන එක. ඊට පස්සේ slow shot එකක් ගහනවා. ගිනි බෝල
කරගෙන මෝෂන් එක ගන්න එක ෂොට් එකකට යනවා. ඕක තමයි මම දැනට මෙතන ප්ලෑන් කරලා තියෙන ෂොට් එක. මම මෙතනදී සෙටින්ග්ස් ගියොත් එහෙම මම මෙතනදී සෙටින්ග්ස් එක හදලා තියෙන්නේ ISO එක මම ඔටෝ රේන්ජ් එකට දාලා තියෙනවා. මොකද Apache කට ISO ටික කරක මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ ඇක්ෂන් සිග්මන්ට් වෙන දේවල් ඒකින්ද මම ISO එක ඔටෝ දාලා Apache එක F2.8 එකේ ගිහිල්ලා මම ෂට් එකෙන් තමයි මෙතන සම්පූර්ණ වැඩේ කන්ට්‍රෝල් කරන්නේ. ඔය විදිහට තමයි යෝගේ සෙටින්ග්ස් එක මම හදලා තියෙන්නේ. රයිට්. කසවලින් බේරලා ඉන්න ඔක්කොම ගලින් නැත්නම් කස පාරක් දුන්නොත් එහෙනම් ඉවරයි. ඒක දැනට පොඩ්ඩක් අයින් වෙන්න. මේක ලයින් එකෙන් උඩ ඉන්න පුතේ හොඳයි. ඒක තමයි ගන්න පුතේ. බෝඩි වෝනින් එකක් දුන්නේ නගින්න කියලා නැත්තම් වැඩේ සෙට් වෙනවා කියලා. ලයින් එකේ නීති වලට කරු කරන්න ඕනේ ඔක්කොම කලින්. අපි ෆොටෝග්‍රැෆි කරනවා නම් ඒ අදාළ නීති පද්ධතියක් තියෙනවා. නීති රීති ටිකක් තියෙනවා. ඒකට කරු කරන්න ඕනේ. ඒ හින්දා තමයි එතන ඉන්නේ. මම ස්ලෝ ෂොට් එකක් මෙතන try කරන්නේ. මේ ලස්සන ෆ්‍රේම්ස් ටිකක් ඉන්නවා. උඩ විසිර කරගෙන ඉන්නේ රයිට් උඩ විසි කරා මල්ලි පැටියෝ කකුල චුට්ටක් ගන්නකො හරි බෞද්ධ පොඩි අරගෙන පොඩි සෙට් කරලා ඉන්න පොඩි කට්ටියක් ඒ කට්ටියගේ ෂොට් එක ගන්න තමයි ISO 4000 ඕපන් කරලා තියෙන්නේ මම ෂටර් එකෙන් තමයි මෙතන එක්ස්පෝෂර් එක මම බැලන්ස් කරගෙන යන්නේ. මට ඕනේ කොහොම හරි කරලා එකට එන්න කරඬු ඉන්නවා. රයිට් මෙතන කරඬු එනවා. කරඬුවේ ෂොට් එකකට මම යන්න හදන්නේ. ඔල සද්ද වැඩි කියන එක ඇහුවත් දන්නේ නැහැ. ඉස්සරහින්ද දෙකලා මෙතන මල්ලෙහාට තව පොඩක් ඉස්සරහට ආව මේ තව ෂොට්ස් එකකට එන්න පුළුවන් හින්දා මට කරඬුවේ හරි ෆොටෝ එකක් තමයි ඕනේ වෙන්නේ. මේ හරි ලයිට් එක පොඩ්ඩක් තියෙනවා. අර මං හිටපු තැන ලයිට් එක මදි. මේ හරි ඉඳලා මම ෂොට් එකට යන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මෙතනින් මම ෂොට් එකක් ගහන්න පුළුවන් මේක. මොකද යස් මේ හරි පුළුවන් වෙයි. මැද එන හින්දා කරඬුව මැද තියෙන හින්දා අමාරුයි මේ ෂොට්ස් වලට එන්න වෙයිලා තියෙන්නේ. නුවර එකේ අපි දාදා මාලිගාව පෙරහැර ගහනකොට පොඩි ඩිස්ටන්ස් එකක් තියෙනවා, ස්පේස් එකක් තියෙනවා මේ ෂොට් කරන්න. එතකොට මේ ඒකේ නැට්ටුවයි ඇතයි අතර ස්පේස් එකක් තියෙනවා. මෙතනදී අපිට එහෙම ස්පේස් එක සෙට් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අමාරු. 26 වෙනිදා 4ට ආවේ. 4ට ඇවිල්ලා කම්පිටිෂන් එක සම්බන්ධයෙන් මේ වැඩ කටයුතු කරලා ෆොටෝග්‍රාෆ්ස් ටික අරගෙන ඒ ටික ජජ් කරලා ඉවර වෙලා 27 වෙනිදා උදේ 8ට තමයි යන්නේ රත්නපුරෙන් පිටත් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි වැඩේ ගියේ. ඔයගොල්ලෝ දකින්න ඇති මේ ඉවෙන්ට් එක ගියපු විදිය, ඒකේ ඇතුලේ තිබ්බ දේවල් ටික ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් ෆොටෝග්‍රැෆි සම්බන්ධයෙන් මේ වගේ ගොඩක් දේවල් ඉදිරියේදී මම ඔයගොල්ලන්ට වීඩියෝස් අරගෙන එනවා මේ විදිහට. vlog එකක් විදිහට වීඩියෝස් අරගෙන යනවා. ඉතින් ඔකෙන් ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ආරාධනා කරනවා ෆොටෝග්‍රැෆි වලට කැමති, ෆොටෝග්‍රැෆි වලට ආදරේ හැම දෙනාටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් මගේ ඉන්ස්ටිටියුට් එකේ කෝස් එක ස්ටාර්ට් වෙනවා අගෝස්තු මාසෙදී. මේ දින ටික ඔක්කොම මම ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම්. අගෝස්තු මාසයේ ස්ටාර්ට් වෙන කෝස් එකට ඉතින් ඔයගලන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් 0788 111 222 අංකයට මැසේජ් එකක් දාන්න. එතකොට සියලු විස්තර ටික මම ඔයගලන්ට WhatsApp මාර්ගයෙන් එවන්න කටයුතු කරනවා. ඉතින් ආපහු හම්බෙමු මේ වගේ වැඩකදී. නුවර යන්න බලාපොරොත්තුවක් තියෙනවා. නුවර ගියොත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට වීඩියෝ ටික අරගෙන එනවා. ඉතින් රෙඩි කරලා තියෙන බයික් එකයි සියලු දේවල් ටික අපි ආපහු දවසකදී වීඩියෝ එකකදී හම්බෙමු මේ වගේ පෙරහැර වැඩකදී. ජය වේවා හැමෝටම.